හැත්තෑවක් අයිබෝවන් ප්‍රේක්ෂක තුතුනි 60 දශකයේ සෞන්දර්ය චාරිකාව සැලොලයිට් සිනමා ආරම්භ කරමු. අද සැලොලයිට් සිනමා විශේෂ වැඩසටහනක් අද අපි පවත්වන්න තීරණය කළේ. ශ්‍රී ලාංකීය සිනමා ඉතිහාසයේ නොමකෙන මතක සටහන් ලැබූ අද අප අතරින් තව ස්වල්ප මොහොතකින් මලහිරු බැසෙන සෙන්නේ සමී අපෙන් සදාටම සමගන්නා වන්‍ය ආරච්චිගේ මාලනී සෙනෙලතා පොන්සේකා එල්ල නීලි රජින ගැන කතා කරන්නයි අද සැලොලයිට් සිනමා මාලනී ප්‍රත්‍යාවලෝකන කතිකාව ඔබුලේ කරන්න. ඉතින් මාලනී පොන්සේකා හරි අපූර්ව විදියට තමයි මේ කලා ශේෂ්ත්‍රයට එන්නේ. අපි චුට්ටක් ඒ ගැන කතා කරමු. මොකද මාලනී පොන්සේකා මාත්මිය ගුරුකුල විද්‍යාලයේ ඉගෙන ගන්න කාලයේදී තමයි මේ කලාවට යොමු වෙන්නේ. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍යයක් කරනවා නොරත රත කියලා. මේ නොරත රත අධ්‍යක්ෂකවරයා නිෂ්පාදකවරයා වන්නේ එස්.ජී. වීරසිංහ මහත්මයායි. ඉතින් මේ එස්.ජී. වීරසිංහ මහත්මයාට උමනා වෙලා තිබෙනවා මේ නොරත රත වේදිකා නාට්‍යයේ රංගනයෙන් දායක වෙන්න රංගන ශිල්පිනියක්ගේ අවශ්‍යතාවය පැවතුණා. ඉතින් හැමතැනම ඔය ඉන්නකොට ගුරුකුල විද්‍යාලයේ මේ අවස්ථාවේදී එතනට ඒ නාට්‍ය පුහුණුවීම් කරන තැනට පැමිණෙනවා එස් මලල් කියලා ගුරුකුල විද්‍යාලයේ නර්තනාචාර්යවරයා. ඉතින් එතුමා අහනවා මොකද වීරසිංහ කල්පනා කරන්නේ? නෑ සර් මේ මගේ නාට්‍යයට මේ නිලියක් හොයනවා මට තාම මේ නිලියක් හම්බුන්නේ නැහැ කියලා. ඇයි වීරසිංහ ඔච්චර වෙලා බලාගෙන ඉන්න මේ අපේ මාලනී කෙල්ලව ගන්නකෝ කියලා ඕමම එස් මලල් මහත්මයා මාලනීව කලාවට එකතු කරනවා. ඔන්න ඔතනදී තමයි මාලනී පොන්සේකා එල්ල නිලි රජිනගේ දැවැන්ත ආකර්ෂණය සමග ඒ ටර්නින් පොයින්ට් එක උදා වෙන්නේ. නොරත රත වේදිකා නාට්‍යයට පාතබන මාලනී පොන්සේකා 1963 එතිනින් එයා අද වෙනකොට මම හිතන්නේ ශ්‍රී ලංකා සිනමා ඉතිහාසයේ දැවැන්ත රෙජිනා මම හිතන්නේ මේ රෙජිනා කියන නාමය සෑම කෙනෙකුටම ලැබෙන්නේ නැහැ. විශේෂ වුණාම මේ රෙජිනා කියන නාමයෙන් අර්ථ ගන්වන ඒ රෙජිනම තමයි මාලනී සෙනෙලතා පොන්සේකා. ඉතින් ඊළඟට නිකන් ඉන්නේ නොරත රත වේදිකා නාට්‍යයෙන් පසුව 1968 දී සිනමා ආගමනය සිදු වෙනවා. ඒ පුංචි බබා චිත්‍රපටයේ. පුංචි බබා චිත්‍රපටයෙන් ඒ ගමන අඩිතාලම මාලනී පොන්සේකා පාතබනවා. ඒ අඩිතාලම දමනවා. ඒක ඉතාමත් මාලනී පොන්සේකාගේ ඒ ටර්නින් පොයින්ට් එකට තවත් එකතු වීම. නොරත රතාරා වේදිකාව ජයග්‍රහණය කරලා සිනමාව ජයග්‍රහණය කරන්න මේ අපේ නිලි රැජින සමත් වෙනවා. ඉතින් අද මේ කතා බහ මං විතරක් කතා කරලා හරියන්නේ නැහැ. මොකද මාලනී පොන්සේකා ගැන මාලනිය ගැන කතා කරන්න අපි තවත් මේ ලංකාවේ සිනමා ඉතිහාසයේ ප්‍රවීණ අධ්‍යක්ෂකවරයෙකුට මේ අවස්ථාව ලබා දෙනවා. කවුද මේ අධ්‍යක්ෂකවරයා? 1980 මැයි මාසේ තිරගත වෙනවා චිත්‍රපටයක් රක්ත කියලා. මම පොඩි මයිගාව මේ ඇත්තටම 1900 හරි ආසයි සැලොලයිට් සිනමාවට මේ රැගෙන ආපු කමට සැලොලයිට් සිනමාවට ගෙනල්ලා තිබෙනවා ෂෝ කාඩ් එකක්. මේ රක්ත. එතන්නේ සමීප රූපයක් අපිට ගත හැකි මේ රක්ත. මේ රක්ත සිනමාපටයේ ප්‍රධාන භූමිකාව
රොබින් ෆෙනෑන්ඩු සමග මාල්නි පොන්සේකා මහත්මිය තමයි රංගනයෙන් දායක වෙන්නේ. ඉතින් මේ රක්තා අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයා සමග තමයි අද අපි මාල්නි පොන්සේකා ප්‍රත්‍යාවලෝකන කතිකාවදි ගැහැරෙන්නේ. කවුද මේ අධ්‍යක්ෂකවරයා? ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂක ගාමිණී ඒවා විතාන මහත්මයා. අයිබෝන් සර්. අයිබෝන්. ඉතින් ගාමිණී අයියා අපිට කියන්නකෝ මේ අපි මුලින්ම රක්තායක ගැන කතා කරන්න කලින් මේ මාල්නි පොන්සේකා කියන චරිතය ඔබ දකින්නේ කොහොමද මේ ප්‍රවීණයෙක් හැටියට අධ්‍යක්ෂකවරයෙක් හැටියට? ඇත්තමයි දැන් ඒ වගේ කෙනෙක්ව අධ්‍යක්ෂණය කරන්න ලැබීම හරි භාග්‍යයක් මට. ඒ වගේම මම හිතන්නේ අර සිනමාව ගත්තම කලාත්මක තියෙනවා වාණිජ්‍ය තියෙනවා. ඒ ධාරා දෙකම මේ පරිශීලනය කරලා ඊටාම උඩටම ගියේ නිලියක්. ඒ ඇරෙන්න මම දන්න හැටියට දැන් කිසි ඕන දෙයක් මට තාම මතකයි අර එක දර්ශනයක් තිබ්බත් මේ තුවක්කුවෙන් වෙඩි තියෙන දර්ශනයක්. ඒ අර පුහුණු කරු ඇවිල්ලා බුලට් එක දාලා පත්තු කරන්න මෙහෙම කිව්වා. හරියට ඒම් එකටම ෆස්ට් ෂොට් එකම තිබ්බා. කියන්නේ වන් ටේක් චරිතයට අවුරුදු කෙලිම තිබ්බා. I think මේ ගන්න දෙයක් කියන්නේ හිතන්න දෙයක් නැහැ. එච්චර දක්ෂයි. يعني ඒ චරිතෙට පුදුම විදියට මේ දැන් ඒගොල්ලෝ කැලෑවේ ගස් උඩ නගින්න, පනින්න, අස්වැය පිට උඩ යන්න හැම දෙයක්ම කළා. ඔව්. ඇත්ත වශයෙන්ම ප්‍රේක්ෂක හිතුවතුනි මාල්නි පොන්සේකා නැමැති චරිතය අපි පුංචි විරාමයක් ගන්නවා සමා වෙන්න ඕනි බාධා කිරීම නිසා. මේ විරාමයෙන් අනතුරුව නැවත අපි කතා කරමු සුපුරුදු වැඩසටහනත් එක්ක. இலங்கையின் இளங்குயில் என்னும் தலங்கையின் ஒளி எனும் சங்கீதம் நகையானது. இளம் குயில் என்னோடு இசை பாடுது. தலங்கையின் ஒளி எனும் சங்கீதம் நகையானது. இலங்கையின் இளங்குயில் என்னோடு இசை பாடுது. தலங்கையின் ஒலி எனும் சங்கீதம் நகையானது. பாடுது. தலங்கையின் ஒலி எனும் சங்கீதம் நகையானது.
හොඳයි විරාමයෙන් අනතුරුව නැවතත් සුපුරුදු වැඩසටහන ඔබ යාලින්දයට 60 දශකයේ සෞන්දර්ය චාරිකාව සැලෝලයිට් සිනමා. ඉතින් අපි මේ විරාමයට පෙර කතා කර හිටියේ මේ මාල්නි පොන්සේකා නැමැති මේ චරිතය. මමත් පෞද්ගලිකව දකින විදියට ඒ නිර්මාණයට ඒ මොනෝ නිර්මාණයකට උපරිම ඇයගේ ඒ ලබා දීම ඒ රංගනය හැම දෙම ලබා දෙන නිලියක්. දැන් අපි දන්නවා සමහරක් අය චරිතය තෝරගන්නෙත් නෑ චරිතය නෙමෙයි ඉන්නේ. හැබැයි මාල්නි පොන්සේකා කියන මේ නිලි අග්‍රගණ්‍ය නිලි රැජින මේ චරිතයේ ජීවත් වෙනවා. ජීවමානව චරිතයේ ජීවත් වෙනවා. ඒක තමයි ඇක්ටර් කෙනෙක්. එහෙම නැත්නම් රංගන ශිල්පියෙක් ශිල්පිනියක්ගේ තියෙන සුදුසුකම වෙන්න ඕනේ. ඉතින් ඒ සුදුසුකම ඕනටත් වැඩිය මාල්නි පොන්සේකා නැමැති මේ අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ රංගධාරණියට තිබුණා. අපි කතා කරගෙන ඉන්නේ ගාමිණියත් එක්ක අපි ගාමිණියත් එක්ක කතා කරමු. තව ගොඩක් දේවල් තියෙනවා. ගාමිණිය කොහොමද මේ මාල්නි පොන්සේකා කියන දැවැන්ත චරිතය රක්තායකට එන්නේ? කොහොමද ගන්නෙ රක්තා චිත්‍රපටයට? මුලින්ම ඔක ජයරාජ රාජපක්ෂ ඇඳපු චිත්‍ර කතාවක්. ඔව්. ඉතින් ඒ චිත්‍ර කතාව මම නිතරම මේ ඒ කාලේ තිබ්බ සතුට කියලා පත්තරයක්. ඒ පත්තරය මම හැම සතියෙම මම ගන්නවා. ඉතින් මේ කතාවට මම පුදුම විදිහට ආසාවක් ඇති වුණා. ආසාවක් ඇති වුණා ඒක තියෙන අර තාත්තක් මේ එයාගේ නෝනා මරපු පලිය තාත්තා කෙනෙක් මේ ගන්න හදන මේ පලිය ගන්නේ දුව ෆෝම් කරලා. ඔව්. ඒ චරිතමයි මේ මාල්නියක කෙරුවේ. දුවව ධෛර්යවත් කරලා රක්ත කියන්නේ රතුලියනේ. රක්ත කියන්නේ රතුලිය. ඒකේ තේරුම. රක්ත වර්ණය. ඔව්. අර ඉතින් දයා ඇඳපු චිත්‍ර වලට මට ඒක මැවුනේ මේ මාල්නි පොන්සේකා. ඒ තව සිද්ධියක් මට මතකයි. දැන් මාල්නි පොන්සේකා මාල්නියක්ව මම තෝරගෙන ඉවරලා මම ගෙදර ඉඳිද්දි ඒතර මම කොළඹ හිටියේ. මම එක්තරා ප්‍රසිද්ධ නිලියෙක් ආවා. නම සඳහන් කරන්න හොඳ නෑ. එයා ඇවිල්ලා අනේ ගාමිණී මට බැරි දෙයි චරිත දෙන්න කියලා. ඉතින් මං කිව්වා මේක එහෙනම් කොහොමද කරන්න බෑ. මම දැන් මාල්නියක්වම තෝරලත් ඉවරයි කතා බහ කරලත් ඉවරයි. ඒක නම් කරන්න බෑ කියලා කොහොමද? කියන්නේ එච්චරට මේ ඒ කාලේ මේ ওই චරිතයට මේ ගොඩක් මේ නිලියන් හරි ආසාවෙන් හිටියේ. උනන්දු වුණා. කියන්නේ ওই චරිතය ඇවිල්ලා මේ නිකන් චරිතයක් නෙවෙයිනේ. ඉතාමත් ප්‍රවේගකාරී චරිතයක්. ගැටුම් මැදින් අර කඳුළු හැමදේම තියෙනවනේ. මේ තාත්තා තමයි මේ මෙයා මේ ලොකු වෙනකම් තනියෙන් බලාගන්නේ. කියන්නේ ඒ බලාගන්නේ අරගොල්ලන්ට මේ ඇටැක් එකක් දෙන්න. කියන්නේ අර අම්මා මරපු එකට. ඔව්. අම්මට හිටියේ සෝනිය දිසානේ. තාත්තට හිටියේ රෙස්කොඩිප් පිළි. ඔව්. ඔව් ඒ අතර යන ලස්සන කතාවක් තමයි මේ දයා රාජපක්ෂගේ චිත්‍ර කතාවක් ඇසුරෙන් අයියාගේ අධ්‍යක්ෂණයෙන් මේ රක්ත එළියට එන්නේ. මේ දැන් දැන් අයියා හිතනවනේ දැන් මේ මාල්නි පොන්සේකා දැන් අයියා ස්ක්‍රිප්ට් එක පිටපත කියවනකොට මේ මාලිනිය කියන චරිතය අයියාගේ ඔළුවට ආවද මේ චරිතෙදී? අනිවාර්යෙන් යන මට දැන් ඒ දවස්වල සෑහෙන ලංකාවේ නිලිය සංඛ්‍යාවක් හිටියනේ. ඒ වුණාට මට එක්කෙනෙක්වත් මගේ ඔළුවට වැටුන්නේ නැහැ. වැටුනේ මාල්නියක් විතරයි. ඔව්. ඒ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ ජීවත් වුණේ මාල්නි පොන්සේකා. ඒ කියන්නේ ප්‍රේක්ෂක හිතුවුනේ ඒ තරමට පිටපතකට අග්‍රාණ්‍ය කරගන්න තරම් දක්ෂ වෙනවා මාල්නි පොන්සේකා කියන මේ චරිතය. ගමේ අපිට කියන්නකෝ මේ රක්ත චිත්‍රපටය තුළ මේ මාල්නි පොන්සේකාගේ දැවැන්ත රංගනයත් එක්ක කොහොමද මාල්නි පොන්සේකා එක්ක වැඩ කරනකොට? ඔව් හරිම නිහතමානී නිලියෙක්. ඔව් හරි දක්ෂයි. ඒ වගේම මේ සහයෝගයෙන් වැඩ කරන මේ නිලිය. කියන්නේ මේ ඔක්කොමලත් එක්කම ඔව් සහයෝගයෙන් හරි මේ කිසිම දෙයක් බෑ කියන එක නෑ යාට. ඔව් මේ මෙතනින් පයින් දිකොත් එහෙම පයින්නවා. උඩින් ගල උඩින් උල දුවගෙන ඇවිල්ලා ඒකින් පයින් එකත් පයින්නවා. ඒ වගේ මේ කිසිම මේ බයක් හැකන්නේ නැති නිලියෙක්. ඒ කියන්නේ එච්චර යා මේ තමන්ගේ මේ චරිතයට ආරුඩ වෙනවා. ඔව් ඒ කියන්නේ මේ එයා ඒ කරන දේ හරියටම කරනවා. උපරිමම කරනවා. ඒක තමයි යාට ඇත්තටම ගාමිණියා කියන්නේ එයා ඒ වගේ ඒක තමයි යාට නිලි රැජින කියන්නේ. රැජින කියන්නේ මම හිතන්නේ ලංකාවේ ආයි නිලි රැජිනෙක් බිහි වෙයි කියලා. ඔව්. ප්‍රේක්ෂක හිතුවනේ ඇත්තටම නිලි රැජිනක් ආයි බිහි වෙයිද කියලා හිතන්නත් අමාරු යුගයක්. තිබුණා රැලි තිබුණා විජය ගාමිණී තිබ්බා. ඒ වගේම ඒ වගේ එක එක රැලි අතරේ නිලියක් විශේෂයෙන්ම රංගන ශිල්පිනියක් ගෙනාව රැල්ලක්. ගාමිණී මාලිනී
විජය මාලනී නේද? විජය තිස්ස. ඔව් මේ මාලනී තිස්ස. මාලනී තිස්ස එතකොට ලකී මාලිනී ඔව් මාලනී ටෝනි. ඔව් ඒ වගේ විශේෂ මේ වගේ මේ නිලියක් ඇත්තටම නෑ මේ සිනමාවේ. මෙවැනි රැලි ඇති කරපු අග්‍රගණ්‍ය ශ්‍රේෂ්ඨ නිලියක් තමයි මලහිරු බසිනා තවත් ස්වල්ප හෝරා කීපයකින් අපෙන් සදාටම සමුගෙන යන්නේ ප්‍රේක්ෂක තුතුනි. ඉතින් ඒ මේ දුක්බර අවස්ථාවේදී තමයි මාලිනිය ගැන අපි කතා කරන්න මෙවැනි සැලෝලයිට් සිනමාවේ විශේෂාංගයක් ඉදිරිපත් කිරීමට අපි උත්සාහ කරන්නේ. ඉතින් අයියේ මේ අපිට කියන්නකෝ අයියා මම හිතන්නේ පළවෙනි චිත්‍රපටිය හරියනකොට ඕම තමයි. හරියනකොට ඕම තමයි චිත්‍රපටයෙන් පස්සේ තමයි මේ රක්ත බී වෙන්නේ. රක්ත බී වෙනකොට කොහමද ඒ කාලේ මේ දැන් චිත්‍රපටිය කරලා එළියට ආවට පස්සේ මාල්නි පොන්සේකයි රොබින් ෆෙර්නැන්ඩෝ ඉන්නේ. එතකොට රොබින් ෆෙර්නැන්ඩෝත් මම හිතන්නේ ඒ කාලේදී හොඳම පීක් එකේ ඉන්නේ මාල්නි පොන්සේකත් එක්ක. ඔය චිත්‍රපටයේ මේ සටන් අධ්‍යක්ෂණය කළෙත් මේ රොබින් ෆෙර්නැන්ඩෝ. එතකොට මේ කොහමද මේ ප්‍රතිචාරය ඒ දවස්වල? ඔව් මම හිතන්නේ ඒක අර ඒ දවස්වල තිබ්බනේ සර්ෆයි සම්මාන මුල්ලන. ඔව්. ඒකෙන් හොඳම චිත්‍රපට 4ට තේරුණා ඒක. රක්ත චිත්‍රපටිය. අර ඒ වගේ ජනප්‍රියතාවයක් තිබ්බා. ඉතින් මම උනත් තාමත් මාව මිනිස්සු අඳුරන්නේ මගේ නම කිව්වම මේ රක්ත ගැන තමයි කියන්නේ. ඔව් එතකොට මේ චිත්‍රපටිය කොච්චර කරලා තිබ්බත් ඔව් අරක තමයි මතුවෙන්නේ. අයියා දකින්නේ මාල්නි පොන්සේකා ගැන ඉතාමත් හියලින් අපේ මේ මුළු ප්‍රේක්ෂක සමස්ත ජනතාවම ප්‍රේක්ෂක රසික ජනතාව. හොඳයි පුංචි බාධා කිරීමක් තිබෙනවා. ඉතින් නැවතත් කෙටි විරාමයකට ගිහිල්ලා අපි නැවතත් සුපුරුදු වැඩසටහනකට හොඳයි එතකොටුනේ නැවතත් කෙටි විරාමයෙන් අනතුරුව සුපුරුදු වැඩසටහන සැලෝලයිට් සිනමාව සමගයි ඔබ එකතු වී තිබෙන්නේ. ඉතින් අපි කතා කර හිටියේ මේ අවසාන හෝරාව අපෙත් මම හිතන්නේ මේ අවසාන හෝරාවේ මේ එකතු වී තිබෙන්නේ මාල්නි පොන්සේකා පිළිබඳව කතා කරන්නට. ගමනේ මොනවද තියෙන්නේ රක්ත අපිට මම දැක්ක මේ ඔබතුමා ගාව ගොඩක් දේවල් තිබෙනවා. මේ පොඩ්ඩක් පෙන්වන්නකෝ ප්‍රේක්ෂකයන් ආසයි මෙවැනි පරණ 60 70 80 දශකයේ සිනමාවට. ඔය රක්ත මම හිතන්නේ ෂෝ කාඩ් එකක්. ෂෝ කාඩ් එකක්. ඉතින් ඉතාමත් වටිනා දෙයක් අද සැලෝලයිට් සිනමාවට රැගෙන ඇවිල්ලා තිබෙන්නේ. අවුරුදු කීයක්ද? ඔව්. මයිකාවක් තිබෙනවා. ඔව් ඉතාමත් වටිනා කියන. මම හිතන්නේ මේ මෙව්වල සාමාන්‍යයෙන් පුවත්පත් වාර්තාවුත් ගියා. අපුරු වාර්තාවත් මංගාව තියෙනවා. ඔව්. එතකොට ගාමිණී මොකද හිතන්නේ දැන් ඇත්තටම අදින් පස්සේ මාලනියක් අපේ රටේ සිංහල සිනමාවට නැහැ. ඇත්තටම මොකද හිතන්නේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂකවරයෙක් ඇටියට මේම අපේ ටිකෙන් ටික ප්‍රවීණයෝ මේම අපව අතෑර යනකොට කවර කලක් උදා වේද සිංහල සිනමාවට? ඔව් ඇති මාලනියක් වගේ නිලියෙක් නම් ආයි මං හිතන්නේ ලංකාවේ බිහි වෙයි කියලා.
ඒ හිඩස පුරුවන්ට කිසි කෙනෙක් නෑ දැන්ටත් නෑ ඔබ දකින විදිහට දැනටත් මාලනී තමයි රැජින. රජින ප්‍රේක්ෂක ඉතුතුනේ මාල්නි පොන්සේකා 1963 අර මම මුලින් කිව්වා වගේ නොරත රත වේදිකා නාට්‍යයෙන් පාතබන මේ අභිෂේකයේ කලාවට ඇය ඉතාමත් දක්ෂ වුණා විශේෂයෙන්ම ඉන්දියාවේ දෙමළ සිනමාව ආක්‍රමණය කරන්න. විශේෂයෙන්ම පයිලට් ප්‍රේමනාත් ඔව් සිවාජි ගණේෂන් එක්ක රඟපාපු ඒ විශාල අපේ රටට මාර කීර්තියක් අත්කර දුන්න නිලියක් මාල්නි පොන්සේකා. සිවාජි ගණේෂන් සමග එක ප්‍රධාන චරිතයක් මම හිතන්නේ රඟපෑවේ පයිලට් ප්‍රේමනාත්. අපි ඔබට පයිලට් ප්‍රේමනාත් ඊ ගීතයකුත් අද ගෙන එනවා. ඉතින් මේ වගේ ඉතාමත් දක්ෂ දැවැන්ත චරිතයක්. ගමනේ මම හිතන්නේ ඔබ විශ්වාස කරනවද මාල්නි පොන්සේකා කියන චරිතයට සාධාරණයක් මේ රටේ ප්‍රේක්ෂක ප්‍රේක්ෂිකාවන් ඉටු කරා කියලා? ඔව් මම හිතනවා ඉතින් එයා දැන් නැති වෙලත් ඔච්චර මහා ජනගහනක් ඇවිල්ලා බලන්නේ එයාට තියෙන ආදරේ හින්දානේ. ඔව් මම හිතන්නේ ලංකාවේ දැන් විජය කුමාරතුංග ඇරනවා මම දැක්ක එකම රංගන ශිල්පිනියක් තමයි මාල්නි පොන්සේකාගේ මේ නික්මයාම. නික්මයාම අන්ත ඔච්චර සෙනගක් ඇවිල්ලා. ඇත්තටම ඒක තමයි නිලි රැජිනක්ගේ අවසාන මේ යන මොහොත. හැබැයි ප්‍රේක්ෂක ඉතුතුනේ අර ප්‍රවීණ අධ්‍යක්ෂකතුමා කිව්වා වගේ මමත් කියන්න පරිදි මෙවැනි රැජිනක් අපට නැවත ලැබෙයිද කියන එක ඉතාමත් දුර්වල කාරණාවක්. ඉතින් අපි ප්‍රාර්ථනා කරමු මෙවැනි රැජිනක් අපට තව නැවතත් ලැබෙන්න ඕනේ. මොකද මේ සිංහල සිනමාව අංශ කතාව නැවත ලියන්න තව ඉදිරියට ලියන්න මෙවැනි නිලි රැජිනලා බී වෙන්න ඕනේ. ගමනේ මොකද මේ අවසාන මේ මලයිරු බැස යන මේ සැන්දෑ සමේ අපින් වෙන්ව යන මේ මාල්නි පොන්සේකාට ඔබතුමා අධ්‍යක්ෂකවරයෙක් හැටියට ප්‍රාර්ථනා කරන්නේ මොකද්ද ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නේ? ඔව් ඇත්තටම මාල්නි අක්කා වගේ නිලියක් කියන්නේ වාණිජ්‍ය සිනමාවෙත් උපරිම මට්ටමට ගියා. ඒ වගේම කලාත්මක සිනමාවෙත් උපරිම මට්ටමට. එයා නොකරපු චර්චයක් නැහැ නේ. ඉතින් මං හිතන්නේ يعني මම හිතන්නේමනේ බිහි වෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරන අලුත් මේ නිලියක්. يعني ඒ වගේ කිට්ටුවටවත් යන්න. ඒත් මං හිතන්නේ ඒ වගේ දෙයක් මොකද දැන් අර සිනමාව දැන් වෙනස් වෙලා යන්නේ ගොඩක් තියෙන්නේ. දැන් අපි කරපු සිනමාව 70 80 ඒ දශකයට වඩා දැන් වෙනත්ම සිනමාව දැන් තියෙන්නේ. ඉතින් අර එහෙම බලනකොට ඒ දවස්වල කරපේව දැන් කරන්න බෑනේ. දැන් ඉන්නේ නිලියන්ට. දැන් ඉස්සර අර ගස්පටිය දුගුණේව හරි තුෂාර හරි මොන හරි ඒ වගේ චිත්‍රපට තිබ්බනේ. ඒව දැන් කෙරෙන්නේ අධ්‍යක්ෂකවරයෙකුට විශිෂ්ට රංගනයක නිරත වෙනවා මාල්නි පොන්සේකා නිදානයේ සිනමාව. නිදාන සිනමාව. මොකද හිතෙන්නේ නිදානය ගැන? ඉතින් ඒක තමයි නිදානයේ වගේ චිත්‍රපට. තව එයා දැන් ලොකු ළමයෙක්. ඔව්. ඒ වගේ සම්භාව්‍ය මට්ටමේ සිනමා පොඩක් අති දක්ෂ ලෙස රඟපෑවනේ. ඔව්. දැන් එහෙම කෙනෙක් මේ දැන් මෑත කාලේ මම නම් දැක්කේ නැහැ. මම හිතන්නේ මාල්නි පොන්සේකා ගැන කතා කරනකොට ගාමිනේ මේ වාණිජ්‍ය සිනමාව ඒ වගේම කලාත්මක පැත්ත දෙකම හුරු සම්භාව්‍ය මේ ඔක්කොම රංගන වේදිනියක්. මොකද අපි හැම වෙලේම කියනවා කලාව කියන්නේ ඇත්තටම වේදිකාවෙන් ආපු නිලියක්. පන්නරේ තියෙනවා. ඉතින් ඒක මම හිතන්නේ මේ බලන් ඉන්න ප්‍රේක්ෂක ජනතාව වුණත් හිතනවා ඇති ඇත්තටම වේදිකාවෙන් ආපු නිලියක් මෙච්චර මේ දුර ගමනක් එන්න තරම්. ඔව් අනිත් එක රංගනේ හදාරලා නැහනේ. ඔව් අන්න ඒක විශේෂ සිදුවීමක්. ඔව්. රංගනේ අදාරලා නැහැ. අද කොච්චර මේ පාඨමාලාවල් කියලා අරේ මේ තිබිලත් රංගනය කියාව අපිට අදා ගන්න බැරි කාලයක අය එනකොට වේදිකාවට සිනමාවට කිසිදු රංගනයක් අදාරලා නැහැ. අර එස් මලල් ආචාර්යතුමා කියනවා මේ අපේ මාළනිව ගන්නකො කියලා. මේ ඇත්තටම මේ මාළනියන්ගේ ටර්නින් පොයින්ට් එක ගාමිනීවත්ම වෙන්නේ මේ ස්මලල් කියන ගුරුවරයා. එතකොට මේ රංගනය පිළිබඳ අදාරලා නෙමෙයි. ඔව් ඊට පස්සේ මම හිතන්නේ මේ අකල් වැස්සිකල් නාට්‍යෙත් රංගපෑවා. ඔව්. මට ඒ නිෂ්පාදකයන් නම් මතක නැහැ. ඔව්. ඒ නාට්‍යෙත් රංගපෑවා අකල් වැස්ස. අන්නේ එතකොට ප්‍රේක්ෂක ඉතුසුනේ ඔන්න ඕකයි අපේ මේ නිලි රැජිනගේ යථාර්ථභාවය. ඒක තමයි එයාගේ දක්ෂතාවය.
මේ දක්ෂතාවයට ලංකරන්න මහිතන්නේ අධ්‍යක්ෂතුමා කවුරුවත් නෑ තාම මහිතන්නේ බී වේවායි කියලා අපි පාර්ථනා ප්‍රාර්ථනා කරමු. කරමු. මොකද මාල්නී අක්කාගේ මේ එල්ල නිලි රජින මාල්නියන්ගේ තව ස්වල්ප මොහොතකින් අපෙන් සදාටම සමුගන්නා එල්ල නිලි රජින මාල්නී පොන්සේකාගේ අඩුව පුරවන්න ඉක්මනින් කෙනෙක් බී වේවායි කියලා අපි පාර්ථනා කරමු. 60-70 දශකයේ සෞන්දර්ය චාරිකාව සැලෝලයිට් සිනමාව තුළින්. ගම්නේ අවසාන වශයෙන් මොකද්ද කියන්න තියෙන්නේ අද මේ ඇත්තටම ඇඟුම්බර අවස්ථාවක් ඇත්තටම දුක්බර අවස්ථාවක් දුක්බර දිනයක් මොකද හිතෙන්නේ? ඇත්තම මම ප්‍රාර්ථනා කරන ඇයට අජරාමර නිවන් සුවය ලැබේවා කියලා. ඔව් ඇත්තටම සැලෝලයිට් සිනමා අපි ශ්‍රී ලාංකීය සිනමා වංශ කතාවේ සියලුම දෙනා එවැගේම ප්‍රේක්ෂකියාවන් ජනතාව ඇයට ඉතාමත් ආදරය කරා. සඳ තනි වෙලා ආසේ හිරු තනි වෙලා. හැබැයි අද මාලනිය තනි වෙලා අවසන් ගමන් යනවා අපි ඔක්කොම දාලා. මාලනී සෙනෙලතා පුන්සේකා එල්ල නිලි රජිනියනි ඔබට උතුම් වූ අමා මහ නිවන් සුවයක් වේවා ප්‍රාර්ථනා කරනවා සැලෝලයිට් සිනමා තුලින්. එමනම් අපි ඔබෙන්